ඔන්ලයින් ට්‍රේඩින් වලට ඉන්ට්‍රස්ට් කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මම මේ ඉන්නේ බොරතෙල් බැරල් එකක මිල නිවුස් ඔයා බලනවා නම් දවසින් දවස කියන බොරතෙල් බැරල් එකක මිල මිට දවස් දෙකකට කලින් කිව්වා ඩොලර් 100 ඉක්මවා කියලා. එතකොට දැන් මේ වෙද්දි තියෙන බොරතෙල් බැරල් එකක මිල තමයි මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 84ක් විදිහට. මේ 84 83.98 මේ තියෙන්නේ බොරතෙල් බැරල් එකක ඇමරිකන් ඩොලර් වලින් යද්දි ඒකේ මිල කොච්චරද කියලා. ඉතින් මේ යුද්ධයක් දැන් යනවානේ ලෝකේ. මේ යුද්ධයත් එක්ක බොරතෙල් බැරල් එකක මිල ඉහළ ගියා. මේ 80 දැන් මම පොඩ්ඩක් මාකට් එකේ ඔයාලට පෙන්නන්න පොඩ්ඩක් ආපස්සට ඔයාලට දාලා පෙන්නන්න. මේකෙදි මේ අපි ඩේලි ගත්තොත් ඔයාලට පේන්න තියෙනවා යුද්ධේ පටන් ගද්දි මෙන්න මේ කියන්නේ මෙන්න මේ හරියෙන් තමයි යුද්ධේ පටන් ගත්තේ. ඒතකොට යුද්ධේ පටන් ගත්තේ හරියටම දවස කිව්වොතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් දවස හරියටම 2:26 වගේ 2:26 27 ඔය වගේ දවස් එකකින් තමයි මේක පටන් ගත්තේ. ඉතින් පටන් ගත්තට පස්සේ තිබ්බේ බොරතෙල් බැරල් එකක මිල වා පොඩ්ඩක් මෙන්න මෙතන බලන්න. තියෙන්නේ ඩොලර් 67. හරිද 67 තියෙන්නේ. එතකොට මෙතනදී මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් උඩට ගියා. උඩට ගියා කියන්නේ ඩොලර් එක ඒ කියන්නේ ඩොලර් 100 බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 100 ඉක්මවා. ඒ කියන්නේ ඩොලර් 119ට ගියා. ඊට පස්සේ ඒ මැක්සිමම් මේ වගේ ගිහලා මේම ඩ්‍රොප් එකක් ගියා. හරිද? මේම ආයෙ ඩ්‍රොප් වුණා. ඊට පස්සේ ආයෙ තවත් මෙතනින් පල්ලෙහාට ඩ්‍රොප් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔන්න අද උදේ ආයෙත් මෙන්න මෙතනින් දැන් ඊයේ දවසේ බොරතෙල් බැරල් එක මිල මෙන්න මෙතනින් ඩොලර් 86යි ගානින් මෙන්න මෙතනින් ඉවර වුණා. ඊට පස්සේ ආයෙ අද උදේ ආයෙ ඩ්‍රොප් එකක් ගියා 81ට වගේ බොරතෙල් බැරල් එකක මිල පල්ලෙහාට බැස්සා. මේ බොරතෙල් බැරල් එකක මිල තියෙන chart එකට අපි forex වල කියනවා oil crash. oil crash කියන මාකට් එක තමයි මේ මම ඉන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මේ කියන අපි හිතන්නකෝ ඔයා දැන් මෙතනදී ඇත්තටම මේ ඔන්ලයින් ට්‍රේඩින් කියලා කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක්. රිස්ක් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට් එකක්. මෙතනදී ඔයා හිතන්න ඔයා මෙන්න මෙතනදී ඩොලර් මෙන්න මේ අවස්ථාවේදී නිකන් ඔයා ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරලා තිබ්බා කියලා නිකන් මෙන්න මේ මෙතනදී ඩොලර් 10ක් ඔයා නිකන් ඉන්වෙස්ට් කරලා තිබ්බා. ඩොලර් 10ක් ඔයා ඉන්වෙස්ට් කරලා තිබුණා නම් ඔයාට මෙන්න මෙතනට යද්දී ඔයාට ඩොලර් 400කට ආසන්න ඒ කියන්නේ ඩොලර් 10 400කට වගේ ගුණ වෙලා ලොකු ඉන්කම් එකක් මෙතෙන්දී ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මෙන්න මෙතෙන්දී ප්‍රෙඩික්ට් කරනවා අනුමාන කරනවා දැන් බොරතෙල් බැරල් එකක මිල නැත්නම් ඔයිල් ක්‍රෑෂ් මාකට් එක බයි වෙනවා උඩට යනවා. ඒකට හේතුව මොකද්ද මේ ලෝකේ පවතින නිවුස්. ඒ කියන්නේ නිවුස්